ඔන්න ඉතින් ගමේ ආපු වෙලාවේ පොඩි කුඹුරු යායකට බැස්සා. රසයි ගෙදර යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ බయ్యා. ඔන්න ඉතින් ගමේ ආපු වෙලාවේ කැමි සුන්දරත්වයත් එක්ක පොඩි වෙලකට බැස්සා. අද මෙහෙ ඉඳන් අපි පොඩි අලුත්ම වැඩක් කරන්න යන්නේ. ඔයාලා වීඩියෝ එක දිගටම බලන්න. ඔන්න ඉතින් අපිට ගමේදී පොඩි වරක කෑල්ලක් හම්බුණා. ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් අද අපි මොකද කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි වරක කෑල්ල කපා ගන්නවා හොඳට. හරි ඔන්න අපි කපාගෙන ඉවරයි. ආකාරයට මදුරු ටික ගලවලා ලස්සනට දා ගන්න ඕන. ඊට දෙකට පලා ගන්නවා මේවා. කොස්සට අයින් කරන්න ඕන. ඊට මේ ආකාරයට අපි මේ පොඩි කෑලි වලට කපා ගන්න ඕන. දා ගන්නවා. මොන මූලික ටික අපි හදාගෙන ඉවරයි. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔන්න අපි වරක ටික හරි, සීනි හරි, අපේ වීදුරුව හරි, අපේ වතුර ටිකත් හරි. වැඩේට උදව් කරන භාණ්ඩේ මේක තමයි. අපි මේකෙන් තමයි ජූස් එක හදන්න යන්නේ. අපි මේ ආකාරයට අපේ බ්ලෙන්ඩර් එකට මේ වරක ටික දාගන්න ඕන. හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු අපේ වීදුරුව වල දාගෙන කොහොමද අපේ ටීම් එක කියලා. මෙන්න මේ ආකාරයට දැන් අපේ වීදුරුවකට අපේ ජූස් එක දාගන්න ඕන. ඊට අපි මේ වීදුරුවට දාගන්න ඕන අපේ ටීම් එක. ඉතින් අපේ ටීම් එක හැදුවා. අපි මේකට තාම සීනි දාගත්තේ නැහැ. දැන් සීනි දාගන්න යන්නේ. ආකාරයට සීනි හැලි දෙකක විතර ප්‍රමාණයක් අපි දාගන්න ඕන. අපේ වරක ජූස් එක මේක අපි රස බලමු. ඔන්න ඉතින් කොල්ලෙක් ඉන්නවා අපි දීලා බලමු කොහොමද රස කියලා. ආමච දීලා බලමු. සුපිරිනේ? රසයි ගෙදර යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ බయ్యා.